සියලු දෙනාටම සුබ දවසක්. මම අද මේ අධ්‍යාපන ශාස්ත්‍රය පිළිබඳව කතා කරන්නේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන. අතර මේක නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියන එක වැරදි. මේක පරිවර්තනීය අධ්‍යාපනයක්, ප්‍රතිසංස්කරණයක් නෙමෙයි. මේක සම්පූර්ණයෙන්ම කියන්නේ ප්‍රතිසංස්කරණය කියන්නේ තියෙන එකක් අලුත් කරනවානේ. අතර මෙතනදී කරන්නේ තියෙන එකක් අලුත් කිරීමක් නෙමෙයි, පරිවර්තනීය අධ්‍යාපනය. තියෙන අධ්‍යාපනයට වඩා වෙනස්ම අධ්‍යාපනයක් තමයි ඉන්නේ. ඉතින් වර්තමානයේ වෙනකොට අපි දකිනවා මේ අධ්‍යාපනය ගැන, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියලා තමයි මම කතා කරන්නේ. සමමත් පරිවර්තනීය අධ්‍යාපන ප්‍රතිසංස්කරණය නැත්නම් පරිවර්තනීය අධ්‍යාපනය ගැන, නව අධ්‍යාපනය ගැන කතා කරනවා ගොඩක් අය. නමුත් ලොකු දැනුමක් නැතුව තමයි ගැන කතා කරන්නේ. මම අද එක කොටසක් ගැන පමණයි කතා කරන්නේ. එකක් තමයි මේ පරිවර්තනීය අධ්‍යාපන ක්‍රමය බේස් වෙලා තියෙන්නේ, මූලික කරගෙන තියෙන්නේ අපි කියන අධ්‍යාපනයේ ප්‍රධාන කුළුණු පහක් මත කියලා. අපි ජනමාධ්‍යවල අහනවා, හැමෝම කියනවා මේ අධ්‍යාපනයේ කුළුණු පහක් මත තමයි තියෙන්නේ කියලා. හැබැයි ওই කුළුණු පහ මොකක්ද කියලා ඇහුවට ගොඩක් අය දන්නේ නැහැ. ඒ නිසා මම අද මේ කුළුණු පහ මොකක්ද කියන එක කියන්නම් මේ පරිවර්තනීය අධ්‍යාපනය. එතකොට තේරෙයි මේ පරිවර්තනීය අධ්‍යාපනය මහ පොළොවේ ක්‍රියාත්මක කිරීමට මේ කුළුණු පහ ශක්තිමත්ව තියනවාද කියලා. මේ කුළුණු පහ ශක්තිමත්ව තිබුණොත් තමයි මේ පරිවර්තනීය අධ්‍යාපනය කරන්න පුළුවන්. අපි කියන්නේ මේ පරිවර්තනීය අධ්‍යාපනය නරකයි කියන්නේ. පවතින අධ්‍යාපනයත් හොඳයි, ඒක ප්‍රතිසංස්කරණය කරලා ගන්න ඕනේ. නමුත් ඒක එහෙම නොකර පරිවර්තනීය අධ්‍යාපනය කරන එක ගැටලුවකුත් නැහැ. නමුත් ඒක සඳහා අවශ්‍ය මූලික සාධක ටික තමයි සිද්ධ වෙන්න ඕනේ. ඉතින් ඇත්තටම මේ පරිවර්තනීය අධ්‍යාපනයේ මූලික වශයෙන්ම කුළුණු පහක් මත පවත්වාගෙන යන්නේ. මේක පළවෙනි එක තමයි විෂයමාලා සංවර්ධනය. විෂයමාලා සංවර්ධනය යටතේ තමයි මේ මුලින්ම කරන්න යන්නේ. කියන්නේ මුලින්ම මේ පවතින විෂයමාලා වෙනුවට නවතම විෂයමාලා හඳුන්වලා දීලා තියෙනවා, සංවර්ධනය කරලා නැත්නම් අලුතින් හඳුන්වලා දීලා මේ විෂයමාලා සංවර්ධනය කියන එක තමයි එක කුළුණක්. දෙක තමයි මානව සම්පත් සංවර්ධනය. මානව සම්පත් සංවර්ධනය කිව්වහම මේකේ අධ්‍යාපන ශාස්ත්‍රය තුල ඉන්නවා විශේෂයෙන්ම ප්‍රධානම මානව සම්පත තමයි අධ්‍යාපන හදාරන දරුවන්. ඒ වගේම මේකේ ගුරුවරු, විදුහල්පතිවරු, ගුරු අධ්‍යාපනඥයින්, ගුරු පරිපාලන සේවය අය, වගේම අධ්‍යාපන අමාත්‍යාංශයට වැඩ කරන විවිධ නිලධාරීන්, මේ සියලු සම්පත අධ්‍යාපන ශාස්ත්‍රය සම්බන්ධව මානව සම්පත. ඉතින් මේ මානව සම්පත සංවර්ධනය කරන එකත් ප්‍රධාන කුළුණක්. ඉතින් මේ වෙනකොට මානව සම්පත සංවර්ධනය කිරීම සඳහා නිශ්චිතවම ලොකු වැඩපිළිවෙලක් නැතත් ගුරුවරු සංවර්ධනය කිරීම සඳහා දින 4ක නේවාසික වැඩසටහන් නැත්නම් දෛනික වැඩසටහන් පළාත් මට්ටමින්, කලාප මට්ටමින් ක්‍රියාත්මක කරලා තිබෙනවා. ඉතින් දින 4ක වගේ ගුරු පුහුණුවක් තමයි දීලා තියෙන්නේ. ඉතින් මේ පරිවර්තනීය අධ්‍යාපනයේ ඒක ප්‍රමාණවත් නැහැ. නමුත් ඒක ඉදිරියේදී සමහර විට තවදුරටත් කරයි. ඊළඟ කුළුණ තමයි, තුන්වෙනි කුළුණ තමයි යටිතල පහසුකම් සහ සංවර්ධනය. යටිතල පහසුකම් සංවර්ධනය හා බැඳිච්ච අධ්‍යාපන පරිපාලනය. ඒ හා බැඳිච්ච අධ්‍යාපන පරිපාලනය ප්‍රතිසංස්කරණය කිරීම. ඉතින් යටිතල පහසුකම් කියනවා අපි දන්නවා මේ ශනිකව කරන්න පුළුවන් දේවල් නෙවෙයි. ඒ වගේම අධ්‍යාපන පරිපාලනයේ ක්‍රියාවලිය ප්‍රතිසංස්කරණය කරන්න යනවා. එතකොට ඒක හොඳ දෙයක්. ඇත්තටම මේක කඩිමුඩිය කරන්න බෑ. ඉතින් මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සිදු කිරීමේදී ප්‍රධානම කුළුණක් තමයි තවත් මේ යටිතල පහසුකම් සහ යටිතල පහසුකම් සංවර්ධනය සහ අධ්‍යාපන පරිපාලනය ප්‍රතිසංස්කරණය කිරීම. ඊළඟ තමයි හතරවෙනි කුළුණ තමයි ඇගයීම හා තක්සේරුකරණය. විශේෂයෙන්ම මේක ප්‍රධාන කුළුණු හතරවෙනි කුළුණ ඇගයීම හා තක්සේරුකරණය. එතකොට මේකෙදී බලාපොරොත්තු වෙනවා මේක සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. පවතින ඇගීම් ක්‍රමයට වඩා වර්තමාන අධ්‍යාපන ක්‍රමයේදී මේ ඇගීම් හා තක්සේරුකරණය කියන එක සම්පූර්ණ වෙනස් ක්‍රියාවලියක් වෙනවා. කෙටියෙන් කියන්නම්, සම්පූර්ණයෙන්ම ගත්තාම දැනට ජාතික මට්ටමේ විභාග වුණත් ලිඛිත විභාගයකින් තමයි තක්සේරුකරණය කරන්නේ. අපි කියන තක්සේරුකරණය කිරීමේදී සම්භවන තක්සේරුකරණය හා සම්පින්ඩිත තක්සේරුකරණය කියලා දෙකක් තියෙනවා. සම්භවන තක්සේරුකරණය කියන්නේ කිසියම් විෂයමාලාවක් හදාරන අතරතුර ඔවුන් ඇගීමකට ලක් කරලා ඔවුන්ගේ පවතින තත්ත්වය හඳුනා ගැනීම.
සම්පින්ඩිත තක්සේරුකරණය කියන්නේ විෂය මාලා ඉගෙනීමෙන් අවසානයේ පරීක්ෂණයක් පවත්වලා ලිඛිත පරීක්ෂණයක් තියලා හෝ වෙනත් මොකක් හරි සුදුසු ඇගීම් ක්‍රමයක් භාවිතා කරලා ඔවුන් තක්සේරුකරණය කිරීම. හැබැයි දැනට බොහෝ දුරට තිබෙන්නේ මේ සම්පින්ඩිත තක්සේරුකරණය තමයි පාසල් පද්ධතියේ තියෙන්නේ. නම් තිබෙනවා ක්‍රියාත්මක වෙනවා අඩුයි. අපි දන්න ඇගීම් SBA කියලා නැත්නම් පාසල් පාදක ඇගීම් ක්‍රියාවලියක් තිබෙනවා. ඒක ක්‍රියාත්මක වෙනවා අඩුයි. ඉතින් මේ හරහා මෙතනදී ප්‍රධානම කුළුණක් විදිහට පාසල් ඇගීම් හා තක්සේරුකරණය කියන එක තියෙනවා. මෙහිදී බොහෝ දුරට මේ තක්සේරුකරණය සම්භාවන සම්පින්ඩිත දෙකෙන්ම කරනවා. ඒකෙදී බොහෝ දුරට සිදු කරන්නේ අදාළ විෂය උගන්වන ගුරුවරයා විසින් ක්‍රියාකාරකම් පාදක තක්සේරුකරණයක් තමයි කරන්නේ. විශේෂයෙන්ම ගුරුවත් පොතේ ඒ පාඩමට අදාළ ක්‍රියාකාරකමක් තක්සේරුකරණ කළ යුතු ක්‍රියාකාරකමක් ගුරුවත් පොතේ තිබෙනවා. එතකොට ඒක දරුවාට කණ්ඩායම් වශයෙන් හෝ නැත්නම් ශිෂ්‍යයෙක් වශයෙන් හෝ කණ්ඩායම් වශයෙන් දීලා තක්සේරුකරණය කරලා එතනදී තමයි ලකුණු දෙන්නේ. එතකොට වෙනම අර ඇගීම් ලිඛිත විභාග ක්‍රමයක් නැහැ. එතකොට වාර විභාගයක් නැහැ. එතකොට මේක ඒ වගේම පාඩම අවසානයේදී පාඩම මැදදී පාඩම තව කොයි මොහොතක අතරතුරදී තක්සේරුකරණය කියන එක දරුවන්ට කරන්න පුළුවන්. එතකොට මේක තමයි ඇගීම් හා තක්සේරුකරණය කියන්නේ සම්පූර්ණ වෙනස් වෙන. එතකොට වාර විභාග නැහැ. මේ අදාළ මොඩියුල් වලදී විටින් විට තක්සේරු කරන ඕන විදිය ඕන තැන ගුරුවත් පොතේ සඳහන් කරලා තියෙනවා. ඒවා මේනකොට ගුරුවරුන්ට නිකුත් කරලා තිබෙනවා. ඒ වගේම තමයි ජාතික මට්ටමේ විභාගවලදී 70%ක් මේ තක්සේරු කරන ඇගීම් ක්‍රියාවලිය හරහා තමයි ගන්නෙ. තක්සේරුකරණය හරහා තමයි ගන්නෙ. ඒ තක්සේරුකරණය කරන්නේ බොහෝ දුරට පළාත් මට්ටමින් පවත්වන්නා වූ අධ්‍යාපන සභාවක් කරහා තමයි ඒ තක්සේරුකරණය කරන්නේ. ඒකට ඒ ජාතික මට්ටම විභාගවලදී පාසල ඉන්න ගුරුවරයා මේ තක්සේරුකරණය කරන්නේ පළාත් මට්ටමින් කලාප මට්ටමින් පිහිටවන අධ්‍යාපන සභාවක්. ඕක තමයි හතරවෙනි කුළුණ. අවසාන කුළුණ වශයෙන් දක්වන්නේ මහජන දැනුවත්භාවය හා ප්‍රවර්තනය. ඉතින් දැන් මේ තියෙන අධ්‍යාපන ක්‍රමය මේ පරිවර්තනීය අධ්‍යාපනය සමාජය තුළට ගෙනියන්න බාධාවක් වුණේ වර්තමාන ආණ්ඩුවට සහ අධ්‍යාපන බලධාරීන්ට මෙන්න මේ කුළුණ පස්වෙනි කුළුණ සක්‍රිය නොවීම. ඇත්තටම මහජන දැනුවත්භාවය හා ප්‍රවර්තනය කියන එක අන්තිම මට්ටමේ තමයි තිබෙන්නේ. ගුරුවරු පවා දැනුවත් කරේ මේ මෑතක. මේ දෙසැම්බර් මාසේ මේ නිවාඩු මාසේ රාත්‍රී 36ට ගුරුවරු ගෙන්නගෙන තමයි මේ දැනුවත් භාවය කරේ. ඉතින් තාම මහජනයාව මේක දැනුවත් කරලා නැහැ. මේ පිළිබඳව දැනුවත් නැහැ. ඒ නිසා හොඳ ක්‍රමයක්. ඉතින් හොඳ කුළුණු පහක් යටතේ තමයි තියෙන්නේ. මම නැවත කිටියෙන් කියන්නේ මේ කුළුණු පහ. එකක් තමයි විෂය මාලා සංවර්ධනය. දෙවෙනි එක තමයි මානව සම්පත සංවර්ධනය. තුන්වෙනි කුළුණ තමයි යටිතල පහසුකම් සහ සංවර්ධනය හා අධ්‍යාපන පරිපාලනය මේ වෙනස් කිරීම. ඊළඟ හතරවෙනි එක තමයි තක්සේරුකරණය හා ඇගීම. පස්වෙනි එක තමයි මහජන දැනුවත්භාවය හා ප්‍රවර්ධනය කියන කාරණා ටික තමයි ප්‍රධාන අධ්‍යාපන කුළුණු පහක් හැටියට සඳහන් කරන්නේ. මෙන්න මේ කුළුණු පහ මත තමයි මේ පවතින පරිවර්තනීය අධ්‍යාපන ක්‍රමය අපේ පාසල් පද්ධතියට ගේන්න සූදානම් කරලා තිබෙන්නේ. එහෙනම් මම හිතනවා අද කෙටියෙන් මම හැදින්නේ අද අධ්‍යාපනයේ වර්තමාන අධ්‍යාපන පරිවර්තනය තුළ කුළුණු පහ ගැන තමයි මම ඔය කෙටියෙන් හැඳින්වීමක් කරේ. එහෙනම් බොහොම ස්තුතියි.